සමහර ගෑන් ළමයි ඇත්තට මිනානේ මම කැතයි මම කළුයි මම කෙට්ටුයි කොල්ලෙක් කැමති වෙන්නේ නැති වෙයි කියලා ඔය කොහේ හරි යන මොකේ කරේ කියලා අනේ කවදාකවත් ඇත්තටම අපි හැමෝටම තියෙනවානේ අපි සාමාන්‍යයෙන් ඔය ටිකක් ප්‍රසිද්ධ එහෙම කියලා බලනකොට අපි සාමාන්‍යයෙන් කාව හරි ටිකක් නෝට් ඩවුන් වෙනවා නම් අපි හිතන්නකෝ ඒ කියන්නේ එයාව නෝට් කරනවා නම් ඒගොල්ලෝගේ ජීවිතෙත් හැම වෙලේම නෝටිස් වෙනවා හැමෝටම. දැන් රටට සමාජයට පේන අරක්ක කිව්වා වගේ කිසිම දවසක මගේ ජීවිතේ ඩිසිෂන් එකක් මම අරගෙන නැහැ. කවදාකවත් නැහැ. දැන් මම මේ අපේ අයියා මගේ හස්බන්ඩ් එයාව මට හම්බුනේ කොන්සර්ට් එකක් බලන්න ගිහිල්ලා කොහේවත් හිටියේ සාමාන්‍ය ළමයි කියලා මම දන්නේවත් නෑ අඩු ගානේ. ඊට පස්සේ තමයි අපි ටිකක් ඔය ආශ්‍රය කරනකොට තමයි තේරුණේ හොඳයි ඒ ළමයා ඇත්තටම හොඳ ළමෙක් කියලා. ඒක හිතිලා මං හිතන්නේ මාස ගාණක් ඇතුළත අපි එන්ගේජ්මන්ට් එකක් ගත්තා. මං හිතනවා අපිට තේරෙනවා කියලා ඒක. අර අපේ ඉන්ස්ටින්ක්ට් කියලා තියෙනවානේ. ඒකට තේරෙනවා මේ මිනිස්සයාගේ ඩිසිෂන්ස් ගන්න විදිහ මෙන්න මෙහෙමයි. මං සමහරවිට ඇත්තටම කියනවා මම කාලා බලලා නැති ටික විතරයි කියලා. මං ඒ වගේ රිස්ක් එකක් ගන්න කැමති උනේ නැහැ මගේ ජීවිතය ගැන මං හිතන්නේ. කියන්නේ අපේ අම්මලා අපිව අර මල් වගේ පරිස්සම් කරලා මං එකම ළමයා මේ කියන්නේ ගෑන් ළමයා පවුලේ ඉන්න. එතකොට මම මෙච්චර ඉගෙනගෙන ඇත්තට මං හිතනවා මං හොඳ ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා. එච්චර හොඳට ආපු ළමෙක් ඇයි මම නිකන් නාස්ති වෙන්නේ කොහෙවත් ඉන්න කොල්ලෙකින්ද? මං ඒක ඇත්තටම හිතලා තියෙනවා. ඒක ඇත්තටම හොඳ අදහසක් අපේ තරුණ පරම්පරාවේ ඒක හැම ගෑන් ළමයාම හිතන්නේ තමන්ව ඩවුන්ග්‍රේඩ් කරගන්න එපා. ඒක හොඳ නැහැ. සමහර ගෑන් ළමයි ඇත්තට මිනානේ මම කැතයි මම කළුයි මම කෙට්ටුයි කොල්ලෙක් කැමති වෙන්නේ නැති වෙයි කියලා ඔය කොහේ හරි යන මොකේ කරේ කියලා අනේ කවදාකවත් ඇත්තටම අපේ ගෑන් ළමයි හරිම මෝඩයි අතින් හරිම නරකයි. ඒ කියන්නේ තමන්ගේ වැලියුස් හදාගන්න තමන්ගේ এডুকেෂන් එකද තමන්ගේ ජොබ් එකද ඒ දේවල් හදාගන්න. එතකොට ඇත්තටම හොඳ ඔෆර්ස් එයි ඔයාලට. self confidence අනිවාර්යෙන් not chasing attracting. අනිවාර්යෙන් ඒ කියන්නේ දැන් බොයිෆ්‍රෙන්ඩ් දාලා ගියත් අනේ කමන්නේ. ඉතින් ඊට වඩා හොඳ මිනිස්සෙක් මම හොයා ගන්නවනේ කියන එකට මිසක් අනේ මගේ මුළු ලෝකෙම නැතිනවා. දැන් ඉවරයි තමයි ජීවිතේ. මම දැන් මැරෙන්න යනවා කියන එක වුණොත් අර කොහෙවත් ඒ ගිය කොල්ල තමයි වින් කරන්නේ ඇත්තටම. එයා සතුටින් ඉඳි. එහෙම නෙමෙයි. අපිට පුළුවන් වෙන්න ඕනේ අනේ ඔය ඕන එකක් කරගන්න මට කොච්චර ඔප්ෂන්ස් තියෙනවද කියන එක. ඒක මම දන්නේ මගේ එක ප්‍රැක්ටිස් කරපු දෙයක්. මගේ හිතේ තිබිලා තියෙනවා. ඒකට හරියන අර මොනවාද කම්පැටිබිලිටි එක තියෙන කෙනෙක් තමයි ඇත්තටම මම හිතන්නේ මම හොයාගත්තේ. මට වඩා හොඳයි කියලා මට තාමත් කියන්න පුළුවන්.